Hello friends, ඔන්න ඉතින් අද මං ආව ග්‍රැනිලගේ ග්‍රෑන්ඩ් පාලගේ ගෙදරට අඩෝ ගේට්ටුවෙන් ආවේ අඩෝ සිරාවටම මං ගේට්ටුවෙන් ආවේ ඒ වුණාට මුන් ගේට්ටුව එව්වා දැන් මොකද කරන්නේ අඩෝ එහෙම අඩෝ ග්‍රෑන්ඩ්පා මම බොක්ක දෙකේ කපුව මතිද අඩෝ එහෙම කරන්න එපා අයියෝ තරහා මරා අමතක කරන්න කිව්වට මේ මිනිස්සුන්ට නම් හැදෙන්නෙම නෑනේ බං අලුත් අවුරුද්දට ග්‍රැනිලා ගෙදරට ගිහිල්ලා බුදක් දීලා මේ තරහා මරා අමතක කරගන්න ඕනේ හරි අපි නැගිට්ටා එහෙම කරන්න පුළුවන්ද මේ මාව කූඩුවක දාලා තියන්න මූ ඉඳපන් කොහොඳ වැඩක් කරන්න මුන් දන්නේ මං කවුද කියලා ලංකාවෙන් ආවේ SR ගේමින් ඉනු ආවේ ෂේප් එකේ මාරුවෙමු අපි දැන් මෝඩයකට මුණ පෙන්නන්න තියෙනවා මං කලින් මේ ගෙදරට ආවනේ මචං ඔය චුට්ටක් කෑ ගහන්න අද මචං මේ කබඩ් එකේ නෙවෙයි අම්මට සිරි අයියෝ ග්‍රෑන්ඩ්පා මූ ඇවිල්ලා මචං හමු ගමනේ වැරපන්ටක් ගාලා views එක වටිනවා ෂේප් එකේ ටක් ගාලා මාරු වෙනවා බලන්න මෙහෙන් වරේ අපි views කොත්තුවක් දාමු අඩුවට මොකක්ද ඒ උනේ මොකක්ද තින් උනේ අයි ටක් ගාලා වරින් කොයාලා එනවද කොල්ලලා ඩවුන්ලෝඩ් පොඩ්ඩක් views එක බීමට වරෙන් කෝ බං ෂේප් එක ඔලුව දාලා බලමු ග්‍රෑන්ඩ්පා බොක්ක ඉන්නවද ග්‍රැනිලා ග්‍රෑන්ඩ්පාලා ඉන්නවද හැමදාම මේ ග්‍රෑන්ඩ්පා මුලින් එනවනේ බං මලම කරදරේ කරන්න බෑ මේක ඔයු තව පොඩ්ඩෙන් කනවා හොඳ කෑම ෂේප් එක ඔලුව දාලා බලමු බොක්කලනේ ෂේප් එකේ උඩට මාරු වෙමු හෙලෝ නින්දාගම් ඉලෙක්ට්‍රිසිටි එක නෑ අලි වැඩිනේ සම්මානෙත් දෙන්න වටිනවනේ ඕවට සැලෙන්නේ නෑ බා මෙන්න මේක ගාව ජෙනරේටර් කේබල් එක නෙමෙයි සෙට් එකක් තියෙනවා ඒක ගන්න කොහොමද දැන් මටම තමයි ඉතින් ගන්න වෙන්නේ නැත්නම් වෙන කවුද ගන්නේ උඹලා ඇවිල්ලා අරන් දෙනවද බං අරන් දෙනවා නම් වැඩේ ලේසියිනේ හෙලෝ ග්‍රෑන්ඩ්පා ග්‍රැනි නෑ මුන් නෑනේ මට ගලක් හම්බුණා දැන් දෙන්නම්කෝ මුන්ට වෙපන්චි චුට්ටයි නාකෝ මං තව ගල අවුලක් නෑ දුකක් නෑ සැපක් නෑ කියලා අපි ගමු ගල නෙමෙයි වෙපෙන් කී භූමි ග්‍රැනිලා ග්‍රෑන්ඩ්පාලා ග්‍රැනි පාල ග්‍රෑන්ඩ්පා පාල අම්මට සිරි ඉවරයි අඩු තව පොඩ්ඩේ වෙඩි කනවා කියහන්කෝ දුවපන් ඕයි අරු වෙඩි තියයි යකෝ දුවපන් පණිපා පණ බොන්නද පණ කන්නද පණ රෝල් කරලා ගහගනින් මං කිව්වා කියලා හිතාගනි දැන් දුවපන් ඒක අනුන්ගේ ඩයලොග්
ඒක වෙන කෙනෙක්ගේ ඩයලොග් එකක්. ආතල්ලකට කිව්වේ. අනුන්ගේ කිව්වට මගේ ෆෑන් කෙනෙක්ගේ ඩයලොග් එක. අවුලක් නෑ ඒක. ඒ නිසා කමක් නෑ දුකක් නෑ සුඛක් නෑ කොපි කරාට. හෙලෝ වෙනි ආච්චිනේ අම්මට සිරියා ආච්චි නෙමෙයි. පයියා නෙමෙයි ග්‍රෑන්ඩ් අම්මට සිරි ඉවරයි අයියෝ මේ ග්‍රැනි ට්‍රී එක අමාරු ඕන ඕක තමයි මොකෙක් හරි කඩාපත් වෙලා දින ඔළුව පැනින්න උණුගුඩි බං ප්‍රශ්නේ අදාළම නෑ මේ පාර ඔයාලට බිරිච්චක් කියලා දෙන්න යන්නේ බිරිච්චස්ද මොකද්ද මගුල මන් දන්නේ අපිට අග්ගාලා අරට මුණ පෙන්නලා ඇවිල්ලා ඊට පිටේම හැංගිනවා මචං බොක්ක චුට්ටක් කෑ ගහපන් මචං ග්‍රැනිලා ග්‍රෑන්ඩ්පා ඉන්නවද ඔරු කෑ ගැහුවා නේද හරි ග්‍රැනි යනවා ග්‍රෑන්ඩ්පා ග්‍රැනි ඒ දිසට එදියනක මාහට පෙනියනවා අම්මට දෙවි උඩෙන් කනවා ඉතින් දැන් කණ්ඩ දෙන්නම්කෝ කන්ට බොන්ට ඉතුරු එක ඕනේ ඔක්කොටම දෙන්නම් අද අතපය දිගෑරලා දෙන්නම් අතපය දිගෑරලා ඉස්සර ගේට් කීයක්ද මොකක්ද තිබ්බලු මං ඒක දන්නේ නෑ කීයටවත් දන්නේ නොතින්නේ චුට්ගන් අමු එකක් දැන් මං අම්මෝ කියන්න දෙන්න යන්නේ මුන්ට සාපද ග්‍රැනික් දෙනවා ඉන්නකුයා ඉන්න හරහට නලවන්න සැපද දියම්මට ෂෝට් ගන්න එක මුටගා මුත කාටද දන්නේ උඹට දෙන්න ඌ තමා මට මුලින් වෙඩි තිබ්බේ පව් යකෝ දෙකෙත් කනවා තුනෙත් කනවා ඉතින් දෙකෙත් කෑවා දෙකේ කාලා මදිවට මේකත් කාපන් සැපද අලලුණු හිම කෑවෙයි තව කොහෙන්ද මට ෂොට් ගන්න එකකින් තියාගන්න තියෙන්නේ අතුරු දාන්න ඩබල් මේක ඉච්චර වෙලාවක මං හිතන්නේ අතුරු දාන්න වෙන්නේ මුන් හරි මොක්කට හරි වෙඩි තියාගන්න නෑනේ මේ වගේ දින්නම් අද ශාකව් ග්‍රැනි වන්න එකෙත් මූ හිටියනේ මට මතක විදිහට ජොබ් ගන්න එක අපි බිමින්දාගමු උඩ අඩු වැටුණා කියහන්කෝ ආයෙ ඵලයන්කෝ දැන් අරක වැටුණා මං එනවා මගේ ෂොට් ගන් පැටියා පැටියෝ කෑවද කියලා අහන්න තමයි මෙන්න මේ වගේ බාන්න තියෙන්නේ හරිද ඔයාලත් දැනගන්න නැත්ත අම්මට සිරීටක් ගාලා ඵලයන් දැහෙන හුරාගේ හයිද දන්නේ මෙවුන් කෝ දැන් මුන් දෙන්න මූණටම සෙට් වෙයිද දන්නේ තිබ්බොත් තියෙන ඔළුව පැලෙන්න ආවොත් තියෙනවා ඉතින් ඔළුව පැලෙන්න අපි ෂොට් ගන්න මෙතනින් දාගමු අයියෝ මේක බිම් වැටුණානේ බං කරන්න බෑනේ
ඔයාලත් ඒක අහුල ගන්න වීඩියෝ එක සබස්ක්‍රයිබ් පාරක් දාන්න. ඒක අහුර ගන්නක ඔය බෙල් අයිකන් එකට සෙරෙප්පුවෙන් කෙලාගෙන යන්න. අඩු නවසඳ බැලීමේ චාරිත්‍ර කරාද කොහෙද බං ග්‍රැනි ලියදර? මචල්ලා බොක්කලා නෑ. ග්‍රැනීලා ඉන්නවද? ග්‍රැනි බොක් ඉන්නවද? ග්‍රෑන්පා බොක්ක ඉන්නවද? උනම් බොක්කන් නෙමෙයි බං. හරි මොකක් හරි තුන් පාරක්ම ගහගන්න ඕනේ නැත්තම් ග්‍රෑනි ඉන්නේ නේ. දැන් ග්‍රෑන්පාට ආවේ දෙයක් නැහැ යකෝ පව්. බලපන් කොච්චර අහිංසකෙක්ද කියලා මම. බලපන් 4 පාරක් ගැහුවත් මේ ග්‍රැනීට නම් ඇහින්නෙම නෑ බං. තව පාරක් ගහගමු. 6 පාරක් ගහන්න ඕන. 7 කීයක්ද ගෙවුමන්නේ? අන්න එනවා කොල්ල එනවා. ශාකබුන් ඌ ඉවරයි. සලවලාස් ටෝංගල කාට හරි ඕනේද? අම්මට සිරි මම මුන්ට තියදී ඉන්නේ යකෝ පල්ලෙහා විදුරුට තියාගන්න ඕනේ නේද? හෙලෝ තව පොඩ්ඩේ රෙනෝ අම්මට කියවුණානේ හොඳ එකක්. පල්ලෙහා විදුරට සිලිමිලින් මේක අස්සට දාගමු අපි සෝට්ටිය. ආයෙත් ෂොට් ගන්න එක ඕන වෙන්නේ නෑනේ. ට්‍රේන් ගියෝනේ ට්‍රේන් එකකින් යන්න. අරපන් ඕක. මෙතන කඩාගමු. පොල් ගෙඩිය මේ පාර ඡන්ද දෙන්න යන්නේ. මම ඡන්ද දෙන්න ඕනේ. ඔය කොහෙන් ෂේප් එක මෙතනින් දාගමු. දැන් මේ පොල් ගෙඩිය උස්සන් යමු. මේ පාර පොල් ගෙඩියෙන් ඡන්ද ඉල්ලන්නේ කොයන්නේ? හැමෝම ඡන්ද දෙන්න ඕනේ. SL ගේමින් ඉන්නු ඡන්ද ඉල්ලන්නේ. ඡන්ද ඉල්ලන්න මට සල්ලි නෑ. සල්ලි කියනවා මොනම කතාව. මට ගෙදරින් කැමති වෙන්නේ නැහැ ඡන්ද ඉල්ලන්න. ඒකයි ඉල්ලන්නේ නැත්තේ. නැත්තම් දන්නවනේ මගේ වැඩ. මුන්ගේ චැප්ටර්ස් නම් මට ඊසි බං. නෝමල් මොඩ් නෙමෙයි ගහන්නේ. මොන මොඩ් ගහුවා? උඹලට මොකද බං? අහන්නේ? උඹලට පාන්ද බනිස්ද? සීනි බනිස් කියපන්. එතකොට හරි. කාද්ද බං? මොකින් ගැහුවත් උඹලට මොකද කියපන්කෝ? උඹලත් මෝඩයක් වෙන්න එපා බං. මුන් වගේ. උඹලට මේ අවවාද දෙන්නේ බනිනවා නෙමෙයි බං. උඹලට බනින්නේ බං අපි කියනවාද යකෝ අම්මා ගැම්මට. ශාකබුන්. තන තියනවාද? මුකුත් නෑ. ෂේප් එකේ පානිමු. පැන්නා ග්‍රැනි නෑ. කොතනින් දාගනින්? මෙහෙන් යන් අතුර අරන් එන්න. අම්මා ආච්චි එහෙන් යනවා. හොඳ වෙලාවට එහෙන් යනවා. නැත්තම් මට මේ වැඩේ කරගන්න වෙන්නේ නෑනේ. තාම මට මොනවද හොයාගන්න ඕනේ? ක්‍රෝබාරේ කරෙන් දැම්මනේ. හරි. බලයන් කොටක් බලපන් ලත්ත වෙනවනේ.
රත වෙන්න එපා ඔය අම්මට සිරි. ඒ අම්බෝ. මේකිත් එක්ක නිකන්න බැරි. එනවා ළඟින් හරි. අන්න ටෙඩියා. දගනි ස්විච් එක. හරි. අපි ජෙනරේටර් දාගත්තා. දැන් යා ගොක්ක නෑ නෑ. අපි ෂේප් එකකින් බලමුද කවුද ඉන්නේ කියලා. අන්න ග්‍රෑන්ඩ් පා හිට යනවා. ඒක වාසි අර අතේ තියෙන්නේ මොකද්ද? මම දැක්කේ නෑ. දැක්කේ නැත්තම් කොරන්ට තියන්නේ බං. අපි යම් බ්ලිට්ස් ක්‍රෑන්ක් එක ගන්නද. මට ලී ඕන වෙයි දන්නේ. අපි ලිෆ්ට් එක පාරක් ගහගමු. එක මෙතනින් දාගමු. එතකොට දැන් ග්‍රැනි කොහෙ ඉන්නවද? කොහොමද පිටිපස්සෙන් එනවනද? මම මේක බෑග්ග්‍රවුන්ඩ් මියුසික් අයින් කරලා නිකන්නේ. මොකද බෑග්ග්‍රවුන්ඩ් මියුසික් අයින් කරේ නැත්තම් මයික් වොයිස් එක ඇහෙන්නේ නැහැ වීඩියෝ එකේ. අන්න මම දැන් අරක දාපු සද්දෙට දුවගෙන ඉතින්ට යනවා ඉතින්. අපි මෙතන ෂේප් එක රින්ගමු. ග්‍රැනි 1 එකේ 2 එකේ වගේ මේක රින් ගන්න බෑ බං එහෙම. ඔන්නෝනේ ප්‍රශ්නේ. ඔන්නවා ප්‍රශ්නේ. දැන් ග්‍රැනි hello I see you. අයින්ට කුයා I see you. I see you granny. මට ඔයා මතක් වෙනවා granny. අපි ෂේප් එකේ අර රින්ග් ගමු. ඔයි ඔයි. පව් පව්. ප්ලෑන් එකක් මේක ඇස්සේ දාන්න යන්න පුළුවන්ද? බෑනි බෑනි. දැන් ඉතින් මූ යන්නෙත් නෑ. මල කරදරයක් බං මේ granny නම්. අර බලපන් ඉතින් ඕක වටේ කැරකි ඉන්නවා. ඕක යන්නෙත් නෑ බං. ක්‍රෝබාර් එක කොහින්ද දාගන්නේ? දාගන්න නෙමෙයි කොහොම හරි ස්විච් එක දාගන්න ඉබේ මෙතන. දැන් සැපද අඩු අඩු ගනි මොක බග්බේ. ඒ ප්ලෑන්ක් එක අයියෝ. වික්කන් කොයින් නෑ මොනව කරන්නද මං හිතුවා ඉතින්. අන්න ආරකේ තමයි බ්ලීච් කෑන් විසික් කරලා දාපුවා. ඔයි 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 ඔයි. එහෙම කරන්න එපා බං. මොන්න කරදරයක්ද බං. දැන් බ්ලැන්ක් එක කරගෙන ආය යන්නකෝ. දැන් බග් වෙලා ආයි අතෙන් හරි. අනේ බ්ලැන්ක් අයි වරින්ම මගේ අතට. ග්‍රැනි අතට යන්න එපා. දැක්කද? අඩු මම දැක්ක ග්‍රැනි යත වගේ. ගේමින් වීඩියෝ එක ලයික් කරගෙන යන්න. ඔයි ඔයි. තමයි. අඩෝ සිරාවටම ග්‍රෑන්ඩ් පාකාරය. සිරාවට ග්‍රෑන්ඩ් පා තමයි යකෝ. තන් ග්‍රැනියේ. ඒයු. අඩෝ. අන්න කොයිද ඉන්නේ? බග් වුණාද? බග් වුණේ නෑනේ. මචල්ලා. බොක්කල නෑ. ග්‍රෑන්ඩ් පා බොක්කේම ඉන්නවද දන්නේ නෑ. හිරු ග්‍රෑන්ඩ් අම්මට හිරි ග්‍රෑනි. ග්‍රෑනි. එනවා මචං ග්‍රෑනි. විපක්ෂෙන් එනවා.
මේ විපක්ෂ සෙට් එක තමයි මම හැමදාම මට චෝදනා කරන්නේ බොරුවට. මම කරපු වරදකුත් නැහැ. මේ ග්‍රැනීලා විපක්ෂනේ. විපක්ෂයයි මම නොකරපු වාද්දවලට චෝදනා කරනවා. අද එක්කනේ. ඉනවා අම්මට සිරි මේ මෙතන මී කතුරක් දාගෙන ගිහින් අරකි මෙතන මී කතුරක් දාගෙන ගිහිල්ලා ටක් ගාලා ප්ලේස් කරලා අම්මට උඩු එතනින් වැටුණා කියහන්කෝ අඩු ප්ලෑන්ක් එකකින් යන්න දෙන්නේ නෑ බං අරු ඔක්කොම උඩට යනවා අම්මා ග්‍රෑන්ඩ්පා බොක්ක මෙහෙන් එනවා ඔයා ඔහෙන් ඉන්නකෝ යා නටයි ඔයා අයියෝ මුන් මල කරදරයක් වුණා බං මචං බොක්ක පිට් එක එයා පැත්තේ ලැට් එක මුන්දි කාලෙම කැරි වැඩ කරන්න පුරුදු වෙනවනේ අඩෝ අද මට මොනහරකුත් කියවුණාව මං කිව්වේ කැටි වැඩ කරන්න පුරුදු වෙනවා කියලා කාට හරි වැරදි වචනයක් ඇහුණා නම් ගණන් ගන්න එපා මං කිව්වේ කැත වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියලා ඌවම තමයි කිව්වේ කැත වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියලා කැටි වැඩ මට හදිස්සියේ ඒක පිට වුණ වචනයක් ඌව ගණන් ගන්න එපා ඌවම තමයි මං එහෙම ජරා වචන කියනවද බං කියවනොත් කියවෙන්න ඇති ඕවා පොඩි ළමයි බලනවනේ පොඩි ළමයිට කියන්නේ ඌව ගණන් ගන්න එපා පොඩි ළමයිනේ ආස ගේම් වලට උඹලා ලොකු වෙලත් ගේම් ගහන්නේ උන්නේ එන්දා උඹලා ෂේප් එකේ උඩට යන ෂේප් එකේ බලමු මොකද වෙන්නේ බුත් නෑ කෑවද බං චුට්ටක් කෑවල් අම්මා ගනින් ගැම්මට ඔක ගත්ත ගැම්මට ගියා ගැම්මට ගැම්මින් යමු හැම වැඩක්ම ගැම්මින් කරගන්න ඕනේ බං අන්න ඒකයි ගැම්මින් කරගන්න ඕනේ ගැම්මේ අම්මා අයියෝ මේ ග්‍රැනි නම් පුදුම කරදරයක්නේ බං තියෙන්නේ මේ ග්‍රැනි මල කරදරයක් බං ග්‍රැනි කරදරයක් කියන අය පහලින් කමෙන්ට් කරන් යන්න තවදියා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා අමතක කරොත් නේ අමතක කරොත් මොනෝ කොහොමද අම්මට සිරි ග්‍රෑනි නෙමෙයි රැන්ඩරීනා මේ ග්‍රැනි මිනිබිරේ මූණ ලස්සනයි උනාට පස්සේ වෙලාවක අපි තේ එකක් බීලා කතා කරමු මං ඇමරිකාවට ආවට පස්සේ ඇමරිකාවෙන් නෙමෙයි ලංකාවට ආවට පස්සේ තේ එකක් බීලා කතා කරමු මෙතනින් ස්විච් එක මම ෆියුස් එක දැම්මනේ ඉස්සෙල්ලා හරි ගේට් එක ඇරුණා ආයෙත් නවසඳ බැලීම කරා ග්‍රැනීලා ගෙදර නවසඳ බලන්න හොඳ නෑ ආයෙත් නවසඳ වදයිද දන්නේ ඔය බලන්න මේ පාර නවසඳ බැලුවේ නෑනේ හරි මචං මුන්ට මූණ වෙන්නලා අම්මට සිරි මුන් ඉන්නවා නැමියන් අඩෝ මැරුණා අඩෝ බලහන්කෝ ඉතින් මං මොඩයක් ඉන්නේ බං මොකටද මුන්ට මූණ පෙන්නන්න හැරුණේ දැන් නම් ටක් ගාලා ලොක් පික් කරා
කරපන් ටක් ගාලා. කරා. දිව්වා. එක්කත් පේන්නේ නැහැ. එරියා මාරුණා මං ගියෝ. ආයෙනම් පිටිපස්ස බල බල ඉන්නේ. මචල්ලා බොක්කලා ඉන්නවද? බොක්කලා. එහෙනම් කොල්ලෝ අපි ගියා. අපි ස්ක්‍රීන්ෂොට් එකක් ගමු. අඩෝ. අපි ස්ක්‍රීන්ෂොට් එක ඩිලීට් කරමු. එහෙනම් කොල්ලෝ අපි Thanks for watching.